හෙලෝ කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? ඔන්න මං අද අරන් ආවේ කොළගුව මැල්ලුමක් හදන වීඩියෝ එකක්. කොළගුව කන්න ගොඩාක් දෙනා කැමතියි. ඉතින් මං හිතුවා ඒ නිසා මේ වීඩියෝ එක අරන් එන්න ඕනේ කියලා. මුලින්ම මම කොළගුව ටික හොදගෙන මේ විදිහට හීනියට ලියා ගන්නවා. හරි. දැන් අපි කොළගුව ටික නම් කපාගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ විදිහට අම්මිරිස් කරල් 2-3කුයි ලුණු ගෙඩියකුයි කපා ගන්නවා. දැන් මම මේ හදන්නේ කොළගුව එක මිශ්‍ර කරන්න ඕනේ මැල්ලුම හදාගන්න. ඒකට දැන් මම කපාගත අම්මිරිසුයි ලුණුයි එකට පොල් ටිකකුයි කහ ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාලා හොඳට මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. දැන් මේ මිශ්‍රණයට කොළගුව ටිකක් දාලා මේ විදිහට කලවම් කරගන්නවා. දැන් මම ඇතිලියක් මේ විදිහට ලිපේ තියලා ඒක ටිකක් රත් වේගන එනකොට මං හදාගත්ත කොළගුව මිශ්‍රණය මේකට දානවා. දැන් මේ කොළගුව මැල්ලුම පොඩි පත්තකින් හරි එහෙමත් නැත්නම් හැන්දකින් හරි කලවම් කර මේ විදිහට මලව ගන්න ඕන. දැන් මම විනාඩි 2ක් විතර මේ විදිහට මැල්ලුම මලව ගත්තා. ඊට පස්සේ මේ විදිහට කොළගුව ටිකක් එහාට මෙහාට කරලා මම ඇතිලියට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා තවත් විනාඩියක් විතර මලව ගන්නවා. මේ විදිහට පොල් තෙල් ටිකක් දාලා කොළගුව මලව ගත්තාම හොඳ රසක් වගේම කොළ පාටත් තියාගන්න පුළුවන්. හරි. දැන් අපේ කොළගුව මැල්ලුම කැමට ගන්න පුළුවන් ගානට හැදිලායි තියෙන්නේ. මං ඒ නිසා මේක ලිපෙන් ඔෆ් කරගන්නවා. ඉතින් මේ විදිහට රස කොළගුව මැල්ලුමක් හදාගන්න හරිම ලේසි. පුංචි වෙලාවයි යන්නේ. ඔයාලටත් පුළුවන් මේ විදිහට ගෙදරදී try කරලා බලන්න. ඉතින් යාළුවනේ ඔයාලා තාම මාව subscribe කරලා නැතිනම් subscribe කරන්න කියලාත් මං ආදරෙන් මතක් කරනවා. එහෙනම් thank you so much. මං ගිහින් එන්නම්.